ක්‍රෝමියම් වල ඔක්සෝ ඇනායන දෙකක් තමයි ක්‍රෝමේටුයි ඩයික්‍රෝමේටුයි කියන්නේ. එතකොට මේ ක්‍රෝමේටුයි ඩයික්‍රෝමේටුයි දෙකේම ඔක්සිකරණ අවස්ථාව ක්‍රෝමියම් වල ධන 6. හැබැයි මෙන්න මේ ක්‍රෝමේට් අවස්ථාව පවතින්නේ උදාසීන ද්‍රාවණවලදී ඒ වගේම භාෂ්මික ද්‍රාවණවලදී විතරයි. මේක එන්න ආම්ලික ද්‍රාවණයක් වුණොත් ආම්ලික ද්‍රාවණයේදී මේක පවතින ඩයික්‍රෝමේට් අයනය විදියට. ඒ කියන්නේ මෙතන තියෙන මේ දීලා තියෙන ප්‍රතික්‍රියා විදියට ඔයාලට පේනවා ඇති ක්‍රෝමේට් වලට අපි අම්ලය එක් කරොත් මේක ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. එහෙනම් උදාසීන හරි භාෂ්මික හරි අවස්ථාවේදී ඉන්නේ ක්‍රෝමේට් අයන හින්දා ඒ ද්‍රාවණය අපිට කහ පාටින් තමයි පේන්නේ. ඊගොට ආම්ලික ද්‍රාවණයක නම් මේ ක්‍රෝමියම් ඉන්නේ ඒක ඩයික්‍රෝමේට් විදියට තියෙන හින්දා ඒක තැඹිලි පාට තද තැඹිලි පාට ද්‍රාවණයක් විදියට තමයි පේන්නේ. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති මේකේ ආම්ලික ද්‍රාවණයේදී ඩයික්‍රෝමේට් වෙනවා. එහෙනම් මේකෙදී අපි තව එකක් කියත හැකි pH අගයත් එක්ක මේ ක්‍රෝමේට් වලයි ඩයික්‍රෝමේට් වලයි පාට වෙනස් වෙන හින්දා pH අගය මත මේ පාට වෙනස් වෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ආම්ලික pH අගයන් වලදී තියෙන්නේ තද තැඹිලි පාටක්, භාෂ්මික pH අගයන් වලදී තියෙන්නේ කහ පාටක්.